good morning සුබෝදෑසනක් වේවා යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් සුවසේ උදේ අවදි වෙලා මෙලහට ඔයාලත් උයනවා ඇති නේද? ඉතින් යාළුවනේ මම අද වට්ටක් කාර්යයක් හදන්න යන්නේ. මම මේකට දාගන්න වට්ටකටේ කපලා තියෙන පොඩි පොඩි කෑලි වලට මේකට මම දාගන්න ලුණු ටිකක්, කහ කුඩු ටිකක්, සෝදලා වේල්ලා බෙදලා තියෙන උළුහල ටිකක් දානවා. උළුහල ටිකක් දාපුවම හරිම රසයි. එතකොට මම දාන්න යන්නේ මිරිස් නම් බොහොම පොඩ්ඩක් දාගන්න. 3-5 කුඩු ටිකක් දානවා. මම මේකට තව දානවා ගම් මිරිස් කුඩු පොඩ්ඩක්. එතකොට හරිම රසයි. සිදුරුන් ටිකක් අල්ලලා ගම් මිරිස් දාපුවම හරි රසයි වට්ටක් එක්කට. ආනවා. එතකොට මම මෙතන තියෙනවා කපලා ලුණු ටිකක් කපලා තියෙනවා. සුදු ලුණු ටිකක් තියෙනවා. අම්මිරිස් කරල් ටිකක් කපලා තියෙනවා. ඒකත් මම මේකටම දාගන්නවා. මෙතන තියෙනවා රම්පේ කරපිංචා. ඒ ටිකත් මම මේකට දාගන්නවා. දාලා යාළුවනේ මම දියකිරි වලින් දැම්මෙන්න තියලා තමයි මිටි කිරි දාන්න. ඊට පස්සේ අන්න මම දියකිරි ටිකකුත් දාගන්න. ඒක පොඩ්ඩක් දාගත්තාම ඇති. නැත්තම් ගොඩාක් එකට වුණාම හොද්ද ගොඩක් වෙනවා. එතකොට රසව නැහැ. ඉතින් අපි මේක ලිපොඩින් තියමු. දැන් මේක මූලියක් වහලා අපි ටිකක් වෙලා දැම්මෙන්න තියමු විනාඩි 5ක් විතර. ඊට පස්සේ අපි මිටි කිරි දාන්න ඕනේ. මම තව හදන්න යනවා හාල් මැස්සන් මැල්ලුමක්. මම ඒකට 3-5 කුඩු ටිකක් දාලා තියෙනවා. උළුහල් ඇට ටිකක් දාලා තියෙනවා. තව මම මේකට දානවා ලුණු පොඩ්ඩක් වෙන දාන්නේ. මොකද මේ හාල් මැස්ස වලත් ලුණු තියෙනවනේ. ඒ නිසා ලුණු පොඩ්ඩක් දානවා. කහ කුඩු ටිකකුත් දානවා. රම්පේ කරපිංච කෑල්ල 2-3ක් දානවා. දාලා මේකට වතුර ටිකක් දාන්න ඕනේ. හාල් මැස්සු ටික තැම්බෙන්න විතරක්. දැන් අපි මේක ලිපොඩින් තියමු. දැන් හාල් මැස්සු ටික තැම්බිලා තියෙන්නේ. මම මේකට දානවා පොල් ටිකක් දානවා. පොල් ටික දාලා හොඳට මේක කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේකට තෙම්පරාදුවක් දාන්න ඕනේ. ඊට පස්සේ මේක තව පොඩ්ඩක් වහලා දෙන්න පොල් ටික තැම්බෙන්න. දැන් වට්ටක්ක හරිය ඉදලා ඉවරයි. දැන් නම් මේක බිම තියෙන වෙලාව හරි. ඊට පස්සේ මට තියෙනවා හාල් මැස්සු මැල්ලුම තෙම්පරාදු කරන්න තියෙනවා. මම තෙල් ටිකක් ලිපේ තියලා තියෙනවා. මම ඒකට අපෑට ටිකක් දානවා. දාලා මේකෙන් වහන්න ඕනේ. දැන් අබ ටික පුපුරලා ඉවරයි. මම දානවා මේකට සුදු ලුණු ටිකුයි ලුණු ටිකුයි දානවා. දැන් මේක ටිකක් බැදෙන්න අරින්න ඕනේ. මම මේකට ලුණුයි සුදු ලුණුයි මිරිස් කරල් ටිකක් කඩලා ඒක දාලා කම්පේ කරපිංච දාලා ටෙම්පරාදු කරලා තියෙන්නේ. දැන් මේකට මේ අපි හදාගත්ත පොල් මැල්ලුම දාන්න ඕන මේකට. යාළුවනේ අදත් මම බත්තු වෙලා තියෙනවා. එතකොට වට්ටක්ක කරියක් හදලා තියෙනවා. තව මං හැදුවා හාල් මැස්සෝ මැල්ලුමක් හදලා තියෙනවා. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම සුබ දවසක්. පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න. ආදරේ ගොඩක් ඔයාලා හැමෝටම.